චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණය කියන එකේ තේරුම චන්ද්‍රයා ග්‍රහණය කරගන්නවා. එහෙම නැත්නම් අල්ලා ගන්නවා කියන එක. හොඳට පායගෙන ආපු සඳ අහසේ ක්‍රමයෙන් නොපෙනී යනවා. කොටස් වශයෙන් අඩු වෙලා ගිහිල්ලා පේන්නේ නැතුව යනවා. මෙන්න මේක තමයි චන්ද්‍රග්‍රහණය කියලා කියන්නේ. ඇත්තටම මේ චන්ද්‍රග්‍රහණය වෙන්නේ කොහොමද? චන්ද්‍රග්‍රහණයේදී සිද්ධ වෙන්නේ පෘථිවියේ ඡායාව, ඒ කියන්නේ හෙවණැල්ල චන්ද්‍රයා මතට වැටෙනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රයා අපිට පේන්නේ චන්ද්‍රයා මතට සූර්යාලෝකය වැටුණාට පස්සේ. නමුත් පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මතට වැටුනම චන්ද්‍රයා අපිට පේන්නේ නැතුව යනවා. ඒක තමයි වෙන්නේ. චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ පුරපසළොස්වක පොහොය දවසක. චන්ද්‍රග්‍රහණයක් වෙනකොට චන්ද්‍රයා සහ සූර්යයා අතරට පෘථිවිය එනවා. එතකොට පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මතට වැටෙනවා. මේක තමයි සිද්ධ වෙන ක්‍රියාදාමය. මේකෙදි අපිට චන්ද්‍රයා නොපෙනී යනවා මෙන්න මේ වගේ. අපි දන්නවා අපේ ලෝකය සූර්යයා එහෙම නැත්නම් ඉර වටේ ගමන් කරනවා කියලා. ඒ වගේම තමයි චන්ද්‍රයා, ඒ කියන්නේ හඳ අපේ ලෝකෙ වටේ ගමන් කරනවා. මෙන්න මෙහෙම ගමන් කිරීමේදී එක වෙලාවක මේ තුනම, ඒ කියන්නේ සූර්යයයි, පෘථිවිය, අපේ ලෝකයයි, චන්ද්‍රයයි එකම රේඛාවකට එනවා. මෙන්න මෙහෙම ආවම තමයි චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ. චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාවේදී හඳ සම්පූර්ණයෙන්ම නොපෙනී යාම වෙනුවට රතු පාටට පේනවා. මෙන්න මේකට හේතුවත් මම වෙනමම පැහැදිලි කරලා තියෙනවා. ඔබට ඕන නම් ඒ වීඩියෝවත් බලන්න පුළුවන්.